හායි කොහොමද ඔයාලට? එන්නකෝ අද මාත් එක්ක බුක් ෆෙයා එකට යන්න. මේ තියෙන්නේ ටිකට් පෝලිම. ඉතින් හැමදාමත් වගේ මේ පාරත් ටිකට් එක රුපියල් 20ක් තමයි වෙන්නේ. ටිකට් එකත් එක්කම මැප් එකත් ඉල්ලගන්න අමතක කරන්න එපා. මුලින්ම හොයලා බැලුවා කොහේද බාගැනි ස්ටෝල් තියෙන්නේ කියලා. ඉතින් එන්හෝල් එකේ තමයි බාගැනි ස්ටෝල් තිබුණේ. මුලින්ම ගියා එන්හෝල් එක හොයාගෙන. ඔන්න එන්හෝල් එක හොයාගෙන යන අතරමඟදී මුලින්ම අපට හම්බුනේ මොකක්ද දන්නවද? ස්ටෝල් පටන් ගන්න කලින්ම කවි පොත් සල්පිල තියෙනවා. ඉතින් ඔයාලත් කවි පොත් වලට කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම කවි පොත් සල්පිලට ගොඩ වැදිලා ලස්සන කවි පොතක් අරගෙන යන්න අමතක කරන්න එපා. මේ බලන්නකෝ තියෙන කවි පොත් මොනවද කියලා. ඔන්න මම ටිකක් පෙන්නන්නම්කෝ. ඇත්තටම අපි රැට කන්නේ මොනවද? හැමදාම තියෙන ප්‍රශ්නයක්. මේ පාර බුක් ෆෙයා එක තියෙන්නේ 26 වෙනි වරට. ඉතින් බාගෙන් ස්ටෝල් හොයාගෙන යනකොට ඔයාලට මේ කැටපත් පවුරත් හමු වෙනවා. මේ තියෙන්නේ හෝල් නම්බර්ස් ගහලා. මෙන්න තියෙනවා එන් හෝල් එක. එන් හෝල් එකේ බාගෙන් ස්ටෝල් වල 50% 140 ඩිස්කවුන්ට් තියෙනවා. ඉංග්‍රීසි පොත් ගන්න ඔයාලට බාගෙන් ස්ටෝල් වලට ගොඩ වදින එක ඇත්තටම බොහොම වැදගත්. ගොඩගේ සරසවි අකුර සුසරස් ආශිර්වාද වගේ තව පබ්ලිෂර්ස්ලා ගොඩකගේ ස්ටෝල්ස් බාගෙන් වල තිබුණා. ඉතින් මට සුරස බාගෙන් එකෙන් වජිර කස්තුරි මහතාගේ කොණ්ඩිත්තම් නවකතාව හොයාගන්න හම්බ වුණා. ඒක ඇත්තටම 50% ඩිස්කවුන්ට් එකක් තිබුණ නිසා සෑහෙන ලාභෙට මට ඒ පොත ගන්න හම්බ වුණා. බාගෙන් වලට යන්න කලින් අපිට හම්බෙනවා සරසවි ප්‍රකාශකයෝ ඒකේ 120ක ඩිස්කවුන්ට් තිබුණා. ඇත්තටම අද නම් සෑහෙන සෙනඟ හිටියා. අද මම ගිය දවස ඉරිදා වීකෙන්ඩ් එකක් නිසා වෙන්න ඕනි. ඉතින් බුක් ෆෙයා එක ඔක්තෝබර් 6 වෙනිදා වෙනකම්ම තියෙනවා. වීකෙන්ඩ් වල සාමාන්‍යයෙන් සෙනඟ වැඩි හැමදාම වගේම. ඉතින් සරසවි එක ළඟම එහා පැත්තේ තියෙනවා ගොඩගේ පොත් මැදුර. ගොඩගේ එකෙත් පරිවර්තන නවකතා සෑහෙන්න තිබුණා. මම ගිය වෙලාවේ නම් සුමිත්‍රා රාහුභද්‍ර මහත්මිය ඇවිල්ලා හිටියා ගොඩගේ එකේ. ඉතින් ඒ වගේ තමන් ආස කරන කතුවරයත් සමහර වෙලාවට අපිට හම්බ වෙන්න පුළුවන්. හැම ස්ටෝල් එකේම වගේ පොත් මේ වගේ කැටගරි කරලා තියෙන හින්දා අපිට ඇත්තටම හොයාගන්න ලේසි පොත්. පරිවර්තන ඕනනම් පරිවර්තන, නවකතා ඕනේ නම් නවකතා වගේ. ඉතින් පොත් වගේම නෙස්කැෆේ ඕනනම් නෙස්කැෆේ, අයිස්ක්‍රීම් නම් අයිස්ක්‍රීම්, එකී මෙකී නොකී සෑහෙන්න ෆුඩ් වැරයිටි ගොඩකුත් බුක් ෆෙයා එකේදී රස බලන්න පුළුවන්. ඊළඟට එක්සර්සයිස් බුක්, පෑන්, එතකොට වර්ක් බුක් ඒ වගේ දේවල් ගොඩක් ගන්නත් සෑහෙන ස්ටෝල් තිබුණා. මේ 10 කියන ස්ටෝල් එක, එතකොට ප්‍රොමෝට් ස්ටෝල් එක, තව මාස්ටර් ගයිඩ් එකේ ඇත්තටම O level, A level විභාග ප්‍රශ්න පත්‍ර ඒවට 120ක ඩිස්කවුන්ට් තිබ්බා. ස්කූල් වර්ක් බුක් හැම දෙයක්ම මාස්ටර් ගයිඩ් එකේ තිබුණා. ඒවට ඩිස්කවුන්ට් උත් තිබුණා. ඉතින් ඔයා ස්කූල් වර්ක් බුක්ස්, එක්සර්සයිස් බුක්, ස්ටේෂනරි අයිටම්ස් ගන්න ඉන්න කෙනෙක් නම් අකුර, මාස්ටර් ගයිඩ්, ප්‍රොමෝට්, 10 ඒ වගේම වාසනා තව සෑහෙන ස්ටෝල් තිබුණා.
ඔයාලට ඒ අයිටම් ගන්නත්. ඊළඟට සිරිමාවෝ හෝල් එක. සිරිමාවෝ හෝල් එකේ තමයි A හෝල් එකයි B හෝල් එකයි දෙකම තිබුණේ. A හෝල් එකේ ගොඩක්ම තිබුණේ ඉංග්ලිෂ් බුක්ස් ගන්න අයට මකීම්, ජයා බුක් ෂොප්, නෙප්චූන් ඒ වගේ ස්ටෝල් ගොඩක් තිබුණා A එකේ. එතකොට ඔයාලා B එකට ගියොත් B එකේ සමයවර්ධන, දයාවංශ අනිවාර්යෙන් බුක් ෆෙයාර් ගියහම යනවා මම නම්. පහන් ප්‍රකාශකයෝ, සූරිය ප්‍රකාශකයෝ, විජේ සූරිය ග්‍රන්ථ කේන්ද්‍රය, එතකොට සුරස මේවත් B හෝල් එකේ තිබුණා. මම බුක් ෆෙයාර් ගියහම අනිවාර්යෙන්ම යන ස්ටෝල් එකක් තමයි සුභාවි. සුභාවි එක මේ පාර තිබුණේ D හෝල් එකේ. ඇත්තටම ඒකෙන් මට හොඳ පරිවර්තන පොත් ටිකක් ගන්න පුළුවන් වුණා. හොඳ පරිවර්තන පොත් හොයනව නම් ඔයාලත් සුභාවි හෝල් එක පැත්තට යන්න. ඉතින් මේ පාරත් මම ගත්තා. ගිය පාර මම ගත්ත හොඳම පරිවර්තන පොතක් ගැන ඔයාලට කියන්නම්. සිල්කාගේ දිවිසැරිය. ඇත්තටම දෙවැනි ලෝක යුද්ධය ගැන දැනගන්න කැමති කෙනෙක් නම් ගානත් හරිම ෆෙයා. සුභාවි එක පැත්තට ගියොත් සිල්කාගේ දිවිසැරිය පොත අරගෙන බලන්න. මට ඒකේ වීඩියෝ ගන්න නම් බැරි වුණා ඇත්තටම. පොඩි ස්ටෝල් එකක්. ඒ වුණාට හොඳ පරිවර්තන පොත් තියෙනවා. මියුසියස් එතකොට ආශිර්වාද ස්ටෝල් දෙකම තිබුණේ මේ පාර D හෝල් එකේ. ඉතින් මේ පාර මියුසියස් එකේ සේපාලිකා පොතට සෑහෙන ඉල්ලුමක් තියෙන නිසා මියුසියස් එක පැත්තට කිට්ටු වෙන්නවත් බැරි තරම් සෙනගක් අද හිටියා. වීක් ඩේස් වල යන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. එතකොට සෙනග අඩුයි ගොඩක් මං හිතන්නේ. ඒ වගේම කාඩ් පේමන්ට් ගොඩක් තැන්වල තිබුණා. කෑෂ්ම ඕනේ නැහැ. ඒ හින්දා අවසරයි. ඒ හින්දා අනිවාර්යෙන් කුඩයක්, එතකොට වතුර බෝතලයක්, තව පොත් ගත්තාම පොත් ටික දාගෙන එන්න බෑග් එකක් අරගෙන යන්න අනිවාර්යෙන්ම. මේක නම් මං කරපු මෝඩ වැඩක්. ඔයාලා බුක් ලිස්ට් එක හදාගෙන යනව නම් අනිවාර්යෙන්ම පබ්ලිෂර්ස්ලත් ලියාගෙන යන්න. එතකොට ඔයාලට පොත් හොයාගන්න ලේසි. මම එහෙම කරේ නැති නිසා මට සමහර මම ලියාගෙන ගියපු පොත් ගන්න බැරුව ගියා. ඉතින් බුක් ෆෙයාර් එක පැත්තේ රවුමක් ගිහිල්ලා ඔයාලා කැමතිම පොත් අරගෙන එන්න පුළුවන් වෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මගේ channel එක subscribe කරලා like එකක්, comment එකක් දාන්න කියලා ඉල්ලනවා. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකල් bye. අමතක වුණානේ මම බුක් ෆෙයාර් එකෙන් ගත්ත පොත් ගැනත් මම වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ.